Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ වීඩියෝස් මුලින් ඉඳන් බලන කෙනෙක් නම් දන්නවා ඇති මම ප්‍රෙග්නන්ට් වෙලා හිටියා. අපේ බබා හම්බ වුණා. දැන් අපේ බබාගේ කෑම පටන් ගන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. මම බබාට කෑම පටන් ගන්නේ මාස 6න්. මාස 6ට සතියක් විතර තියලා අපි කෑම පටන් ගන්න ඕන කරන බඩු ටික අරගත්තා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඕගොල්ලොත් එක්ක බෙදාගන්නේ මං බබාගේ කෑම පටන් ගන්න ගත්තු බඩු මොනවද? ඒවැයි මිල ගණන් කොහොමද? මං කොහෙන්ද මේ දේවල් අරගත්තේ කියලා. අනිත් දේ තමයි මතක් කරන්න ඕන මම මේ වීඩියෝ එක කරන්නේ ජූනි මාසේ. මේ වීඩියෝ එක කරනකොට තිබ්බ මිල ගණන් සමහර විට වීඩියෝ එක දැම්මට පස්සේ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම මම බබාට අරගත්තේ කෑම හදන්න ඕන කරන ෆුඩ් මේකින් සෙට් එක. මේ ෆුඩ් මේකින් සෙට් එක රුපියල් 890ක් වුණා. මේක මං අරගත්තේ ඔයගොල්ලෝ මහරගම කෙනෙක් නම් දන්නවා ඇති මහරගම 4 බිල්ඩින් එකේ තියෙනවා බේබි ෂොප් එකක් කිඩ්ස් zone කියලා. මං එතනින් තමයි මේ හැමදේම අරගත්තේ. ඊට කලින් අපි ලේඩි ජේ එකට ගිහිල්ලා බැලුවා. හැබැයි හැමදේම එක තැනින් ගන්න පුළුවන් හින්දා ලේඩි ජේ එකට ගියාට එතන කිසි දෙයක් තිබුණේ නැහැ. අනිත් එක මේ ෆුඩ් මේකින් සෙට් එක ලේඩි ජේ එකේ මං හිතන්නේ මීට වැඩිය ටිකක් ගණන් වැඩි. මේ ෆුඩ් මේකින් සෙට් එකේ තියෙනවා මේකේ ලිඩ් එකක් එනවා බබාගේ කෑම මත ගන්න පුළුවන් පෙනේරයක් ඒකක් තියෙනවා මේකේ ඊට පස්සේ පළතුරු ඒ වගේ දේවල් පොඩි කරන්න ටිකක් ලොකුවට කෑලි හිටින්න පොඩි කරන්න ඒකට ඕන වෙන ෆිල්ටර් ලිඩ් එකක් මේකේ තියෙනවා ඊළඟට බබාට ජූස් මොනවා හරි මිරිකලා දෙන්න ඕන කරන ඒ අයිටම් එකත් මේකේ තියෙනවා. ඊළඟට මෙන්න මේ බෝල් එක මේකෙත් තියෙනවා මේ වගේ චූටි ඉරිරි තියෙන හින්දා මේකෙත් කෑම පොඩි කරගන්න පුළුවන්. කෑම පොඩි කරගන්නත් මෙන්න මේ වගේ ලී වලින් හදපු අයිටම් එකක් තියෙනවා. ඊට පස්සේ ස්පූන් එකකුත් තියෙනවා. මේක බබාට කවන්න පාවිච්චි කරන්න බෑ මේක ප්ලාස්ටික් ස්පූන් එකක්. මේකෙනුත් කෑම පොඩි කරන්න පුළුවන්. මේකෙත් පිටිපස්සේ මේ වගේ පුංචි දාර වගේක් තියෙනවා. මෙන්න මේ තියෙන දැල උනත් පාවිච්චි කරන එක අඩු කරගන්න try කරන්න ඕන. ඒ වගේම සමහරක් අය මම දැකලා තියෙනවා ස්ටේන්ලස් ස්ටීල් පෙනේරේ අරගෙන ඒකෙන් හැන්දෙන් මත ගාලා කෑම දෙනවා. සමහරක් වෙලාවට ඔයගොල්ලෝ දැක්කද දන්නේ නැහැ පහුගිය කාලෙම ප්‍රසිද්ධ වුණා ඒ වගේ පෙනේරයක කෑලි ගැලවිලා බබාගේ කෑමකට එකතු වෙලා. ඔයා මේ වගේ දෙයක් පාවිච්චි කරනවා නම් හොඳ අවධානයෙන් කෑම එක බලලා බබාට කෑම එක දෙන්න. මේකේ තියෙන මේ දැල් ගැලවිලා කෑමකට වැටෙන්න පුළුවන් ටික කාලයක් පාවිච්චි කරද්දි. මම ඒ වෙනුවට ප්ලාස්ටික් පෙනේරයක් ගන්නත් හිතුවා. ඒත් මට මෙතන ෆුඩ් මේකින් සෙට් එකම තියෙන හින්දා මම ආයේ වෙනම ප්ලාස්ටික් පෙනේරයක් ගන්න ගියේ නැහැ. මේ කෑම සෙට් එක උනේ 890යි. ඊළඟට මම ඒ ෂොප් එකේම මෙන්න මේ ප්ලේට් එකයි ස්පූන් එකයි ෆෝක් එකයි තියෙන සෙට් එකම අරගත්තා. මේක උනේ 860යි. මේ සෙට් එක අරගත්තේ අපි බබාට කෑම කැව්වට මං හිතන් ඉන්නවා මුලින් ඉඳන්ම බබාට එයාටම අතින් කෑම අල්ලලා කෑම වල රස සුවඳ ටෙක්ස්චර් එක හැමදේම එයාට බලන්න අත්විඳින්න දෙන්න. ඉතින් ඒ හින්දා තමයි මම මේ ප්ලේට් එක තෝරගත්තේ. මේක බබාට ටිකක් ලොකු වෙලත් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ පාටිෂන් කරලා එන හින්දා එක එක කෑම ಜಾති මේකට දාලා බබා තනියෙන් අතින් අල්ලගෙන කන කාලේ වෙනකොට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකටම ස්පූන් එකක් ෆෝක් එකක් ඒ දේවලුත් ඇවිල්ලා තියෙනවා. මේවත් බබා තනියෙන් කනකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලෝ ෆීඩින් චෙයා එකක තියලා මේ වගේ ප්ලේට් එකක් දෙනවා නම් සිලිකන් ප්ලේට් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට ප්ලේට් එක ටේබල් එකේ තිබ්බට හෙට මෙහෙට හෙලවෙන්නේ නැහැ. වැකුම් වෙලා හිටිනවනේ. මට සිලිකන් ප්ලේට් එකක් හම්බුන්නේ නැහැ. ඒ නිසා මම මෙන්න මේක තමයි අරගත්තේ. ඊළඟට මේ තියෙන්නේ මම බබාට අරගත්තු ෆීඩින් බොටල් එක. ඕගොල්ලෝ මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් දන්නවා ඇති බබා හම්බ වෙන්න කලින් අපි බබාට ඕන කරන බඩු අරගනිද්දී ඒත් මම බබාට ගත්තේ ෆීඩින් බොටල් එක කිඩ්ස් ජොයි බ්‍රෑන්ඩ් එකෙන්ම තමයි. කිඩ්ස් ජොයි බ්‍රෑන්ඩ් එකේ ෆීඩින් බොටල් එකෙන් අවුලක් වුන්නේ නැහැ. බබාට කිරි ටික දෙන්න පුළුවන් වුණා ඒකෙන්. ඒ බොටල් එකේ තියෙන්නේ මිලිලිටර් 120ක්. දැන් මාස 6ක් වෙන හින්දා යාට මිලිලිටර් 120ක් මදි. බෝතලයකින් තව බෝතලයකට මාරු වෙනකම් බබාලා ඉවසලා බලන් ඉන්නේ නැහැ. ඒ නිසා මම මේ මිලිලිටර් 240ක් තියෙන ලොකු බොටල් එක අරගත්තා. මේක කිඩ්ස් ජොයි බොටල් එක උනේ රුපියල් 950යි. ඊළඟට අපි බබාට අරගත්තේ මෙන්න මේ වතුර බොන්න ට්‍රේන් වෙන්න පුළුවන් කප් එක. මේක නම් මාස 6න් පාවිච්චි කරන්නේ නැහැ. බබාට අල්ලගෙන තනියෙන් බොන්න පුළුවන් වෙනකොට තමයි පාවිච්චි කරන්නේ. ඒ වුණාට එකපාර ගන්න දේවල් ටික අරගෙන තියාගත්තා. මේක උනේ රුපියල් 215යි.
ඊළඟට ඔයා බබාට කෑම කවනකොට අපි සාමාන්‍යයෙන් දෙන ප්ලාස්ටික් හැන්දෙන් එහෙම නැත්නම් සිල්වර් හැන්දකින් වගේ කවන්න අමාරුයි. ඒගොල්ලන්ට දතුත් නැහැ, විදුරු මහ විතරයිනේ තියෙන්නේ. එතකොට හැන්ද ගිහිල්ලා කටේ ඇනෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් කියන්නේ සිලිකන් ස්පූන් එකක් අරගන්න කියලා. මම මේකත් ගත්තේ ඒ ෂොප් එකෙන්ම තමයි. මේකේ හැඳි දෙකක් එනවා. හැඳි දෙකක් එන මේ සිලිකන් ස්පූන් සෙට් එක රුපියල් 360ක් වගේ තමයි උනේ. මේකේ ස්පූන් එකේ මේ අල්ලන කෑල්ල ප්ලාස්ටික් වුණාට මේ ස්පූන් එක සිලිකන්. මේක නැවෙනවා. ඒ හින්දා මේක කට ඇතුළට ගියාට වැදෙන්නේ, තුවාල වෙන්නේ, එහෙම වෙන්නේ නැහැ. සමහර ස්පූන්ස් ඔයගොල්ලෝ දැකලා ඇති හීට් රෙසිස්ටන්ට් ස්පූන් තියෙනවා. ඒවා කෑම රස්නේ නම් මේ හැන්දේ පාට වෙනස් වෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් ඔයා බබාට කවන කෑම එක බබාට රස්නේ වැඩිද කියලා. ඊළඟට මං ගියා ලේඩි ජේ එකට කියලා කිව්වන්. ලේඩි ජේ එකෙන් මං අරගත්තේ මෙන්න මේ මැටි ඇතිලිය. මේක අරගත්තේ බබාට කෑම හදන්න, බත් එක උයා ගන්න, ඊට පස්සේ බබාට එළවලු මේව දාලා උයා ගන්නකොට ඒ දේවල් වලට ස්ටීම් කරන්න කොහොමත් අපේ පාවිච්චි කරන රයිස් කුකර් එකම පාවිච්චි කරන්න පුළුවන් හින්දා ඇතිලියක් විතරක් බබාට වෙනම අරගත්තා. බබාට ගන්නකොට කොහොමත් අලුත් ඇතිලියක් අරගන්න ඕන. අපි පාවිච්චි කරන ඒවායි 3-5 තෙල් ඒ දේවල් තියෙනවා. කොච්චර හොඳට පිරිසිදු කරත් ඒ නිසා බබාට කියලා වෙනම ඇතිලියක් මම අරගත්තා. මේක උනේ 160යි. ඊළඟට බබාට අරගත්ත ලන්ච් බොක්ස් එකක්. ලන්ච් බොක්ස් එකක් කියලා කියන්නේ මේක බබාව අපි එළියට එක්කගෙන යනකොට කෑම එහෙම දාගෙන යන්න ඕන වුණාම කෑම චුට්ටක් රස්නෙන් තියාගන්නත් ඕනනේ. නැත්තම් කෑම සවුත් වෙන්න බලනවා. එළියට අරන් යන්න අමාරුයිනේ. ඒ නිසා මම මෙන්න මේ කප් එක අරගත්තා. මේ ලන්ච් බොක්ස් එක අරගත්තා. මේක ඇතුලේ ස්ටේන්ලස් ස්ටීල් එකක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කෑම රස්නෙන් අරගෙන යන්න පුළුවන්. මේකේ දාගත්තාම රස්නේ රැඳිලා තියෙනවා. රස්නේ වගේම සීතලත් රැඳිලා තියෙනවා. ඒ වගේම මේක හොඳ එයාර් ටයිට් කන්ටේනර් එකක්. මේකේ ඇතුලට හුලං යන්නේ නැහැ. කෑම සවුත්තු වෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. ලිඩ් එකකුත් දීලා තියෙනවා. ඒ වගේම මේක හොඳ ටයිට් වැහෙන විදිහට ගන්න ඕන. ඉතින් එළියට අරගෙන යන්න පාවිච්චි කරන්න ලේසි හින්දා මෙන්න මේ ලන්ච් බොක්ස් එක මම ලේඩ් ජේ එකෙන් අරගත්තා. මේක උනේ රුපියල් 790. ඊළඟට බබාට කෑම කවන්න ඕනම වෙන දේ තමයි ෆීඩින් චෙයා එක. මං අරගත්තේ හයි ෆීඩින් චෙයා එකක්. හයි ෆීඩින් චෙයා වලට අමතරව තව පුංචි ෆීඩින් චෙයාස් තියෙනවා. මේසයක් උඩ එහෙම නැත්නම් කොහේ හරි උඩක බබාව තියලා කවන්න පුළුවන් වෙන්න. එහෙම ලේසියට ගන්න පුළුවන් දේවලුත් තියෙනවා. මං හයි චෙයා එකකට ඉන්වෙස්ට් කරේ එකපාර. ඒක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් හින්දා තමයි හයි චෙයා එකක් අරගත්තේ. ඊළඟට හයි චෙයා එකක් ගන්නකොට ඔයගොල්ලෝ බලන්නම ඕන දේ තමයි මාස 6ක් කියන්නේ බබා තාම ඉඳ ගන්න හරියටම පටන් අරගෙන නැහැනේ. සපෝට් එකක් නැතුව ඉඳ ගන්න බැරි බබෙක් නම් ඔයා අනිවාර්යෙන් බබාට හොඳ සීට් බෙල්ට් එකක් තියෙන හයි චෙයා එකක් තෝරගන්න සැලකිලිමත් වෙන්න. ගොඩක් ෆීඩින් චෙයාස් වල තියෙන ඉන වටේට බෙල්ට් එකක් විතරයි. ඒ වුණාට බබාට සපෝට් එකක් නැතුව ඉඳ ගන්න බැරි නම් බබා ඉස්සරහට යන්න බලනවා. ඒ හින්දා පුළුවන් නම් මේ වගේ ෂෝල්ඩර් එකට වෙනකම්ම හොඳට සීට් බෙල්ට් එක වගේ තියෙන බෙල්ට් එකක් තියෙන ෆීඩින් චෙයා එකක් තෝරගන්න. මම මේ තෝරගත්තු ෆීඩින් චෙයා එකේ ටේබල් එකක් ටිකක් ලොකුවට තියෙනවා. හොඳට ඉඩ තියෙනවා. ඒ වගේම මේකේ ලයිට්ස් තියෙනවා, මියුසික් එකකුත් තියෙනවා. බබාව අනිත් වෙලාවට උනත් සෙල්ලම් කරන්න වාඩි කරවලත් තියන්න පුළුවන්. මේ ෆීඩින් චෙයා එක මම අරගත්තේ මහරගම තියෙන 4 බිල්ඩින් එකේ කිඩ්ස් zone කියන ෂොප් එකේ. මම එතන නම්බර් එකක් ඒ වගේම ඇඩ්‍රස් එකක් හැමදේම ඔයාලට වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ඔයාලට එතනට කතා කරලා දැනගන්න පුළුවන් ෆීඩින් චෙයාස් වල ගණන් කොහොමද කියලා. ඒ ෂොප් එකේ ෆීඩින් චෙයා එකේ ඉඳන් බබාගේ පැසිෆයර් එක වෙනකන් හැමදේම එතන තියෙනවා. ස්ට්‍රෝලර්ස් ඒ හැමදේම තියෙනවා. ඔයා බබාට කෑම පටන් ගන්නවා නම් අඩු ගානේ ෆීඩින් චෙයා එකක්, ස්ට්‍රෝලර් එකක් එහෙම නැත්තම් වෙන මොකක් හරි බබාව සපෝට් එකක් ඇතුළේ ඉඳවලා තියන්න පුළුවන් එක තැනක තියන්න පුළුවන් විදිහක් බලන්න. මේ ෆීඩින් චෙයා එක ගන්න මට රුපියල් 12135ක් ගියා. සාපේක්ෂව මං ගන්න හිටියේ ලේඩි ජේ එකෙන් හින්දා ඒ මිල ගණන් එක්ක බලනකොට මේක ක්වොලිටි එකක් තිනුත් හුඟක් හොඳයි. ඒ වගේම ගාණත් සෑහෙන්න අඩු වුණා මේ ක්වොලිටි එකට. ඒ වගේම එතන ෆීඩින් චෙයාස් තියෙනවා රුපියල් 5000ටක් තියෙනවා. චූටි කොහේ හරි උඩක තියන්න පුළුවන් ප්ලාස්ටික් ෆීඩින් චෙයා එක පවා තියෙනවා එතන. එහෙම එකක් ගන්නවා නම් ඒ වගේ අඩු ගාණකට උනත් ඔයගලන්ට එතනින් ෆීඩින් චෙයා එකක් ගන්න පුළුවන්.
මේ දේවල් ටික තමයි මං අපේ බබාට කෑම පටන් ගන්න කලින් ගන්න ඕන දේවල් විදිහට අරගත්තේ. තව බබාට කෑම පටන් ගන්න ඕන කරන හාල්, එළවලු ඒ දේවල් ටික ගන්න තියෙනවා. ඒ දේවලුත් අරගෙන මාස 6 බබාට කෑම පටන් ගත්තේ මං කොහොමද? බබාට ෆීඩ් කරේ කොහොමද? බබා කෑම කෑවද? මොනවද උනේ කියලා විස්තර ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න.